මේ කන්සෙප්ට් එක ළමයි ඔයාලගේ ෆස්ට් ලව් එකයි තුන්වෙනි ලව් එකයි වගේ. නෑ? ඒ කිව්වේ බලන්නකො මේ නිර්වචන දෙක කොයිතරම් දුරට ඒකට ගැලපෙනවද කියලා. දැන් බලමුකෝ අපි මොකද්ද මේ ප්‍රතිස්ථාපනය කළ හැකි නැත්නම් මේ රිනියුවබල් රිසෝසස් කියලා කියන්නේ. නිර්වචන බලන්නකො ස්වාභාවික ක්‍රියාවලියකින් හෝ මිනිස් මැදිහත් වීමක් ඔස්සේ කාලයක් සමග ස්වාභාවිකව ප්‍රතිපූර්ණය හෝ ප්‍රතිජනනය වන ස්වාභාවික සම්පත්. ඒ කිව්වේ දැන් මෙහෙම උනාගේ ෆස්ට් ලව් එකක් නෑ. හැමදේම අමතක කරලා කසාද නගලා මේ ළමයි ඉඳලා හිටියා. එක සැරේම නමක් ඇහෙනකොට අලකුරු නම. එහෙම නැත්නම් මොනවා හරි සිදුවීමක් ඔස්සේ. එහෙමත් නැත්නම් නිකම්ම ස්වාභාවිකව තනියෙන් ඉන්නකොට. ඔව් නැවත නැවත මතක් වෙනෝනේ. මේවා සදාකාලික ෂෙයා වෙන්නේ නැහැ. අමතක කළා දැම්මත් ආයෙත් හිතෙන් උඩට එනවා. බලන්න කාලයත් සමග ස්වාභාවිකව එක්ක ප්‍රතිපූර්ණය වෙනවා. නැත්නම් ප්‍රතිජන්‍ය වෙනවා. නැවත නැවත ඇති වෙනෝනේ. ඒකනේ කේස් එක. මතකද ප්‍රතිස්ථාපනය කළ නොහැකි. තුන්වෙනි ලව් එක වගේ කිව්වේ. ඇයි? කවුද? තුන? ඒ කවුද? එතනින්ම තේරුණා මේවා සදාකාලික ෂේමට ලක්වන මේවා කාලයත් සමග ප්‍රතිපූර්ණය වෙන්නෙත් නැහැ, ප්‍රතිජනනය වෙන්නෙත් නැහැ. නැවත නැවත ඇති කරන්න බෑ ඒ සම්පත්. ඒවට තමයි කියන්නේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වාභාවික සම්පත් කියලා. ඔය නිකන් කර්ජනිදි ඒ වගේ